නමෝ බුද්ධාය. නිර්වාණ සරණයි. මම බොයිගොඩ මහත්තයා. මම අද දැනුවත් කරන්න යන්නේ අපි සෑම කෙනෙක්ටම තියෙන අසනීප තත්ත්වයක් තමයි අම්ල පිත්ත රෝගය. ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස්. කියන බඩේ තියෙන රෝගාබාධ. ඒ සීනි තියෙන ප්‍රමාණය වැඩි වුණාම ගොඩක් අය කරන්නේ ස්පිරිතාලට ගිහින් බෙහෙත් ටිකක් ගන්නගෙන හොඳ වෙනවා. අඩු වෙනවා ස්පිරිතාලේ බෙහෙත් වලින් බෙහෙත් නැත්තම් අඩු වෙනවා. ඒක ස්පිරිතාලේ තියෙන්නේ නේ. ඒකට මම අද මේ කියන්න යන්නේ ඒක නෙවෙයි. ඒ ස්වභාවික පරිසරය අපේ මේ ගෙවත්තෙන් හොයාගන්න තියෙන මෙන්න මේ වර්ගයේ කොළ. මේක කවුරු හරි දැකලා තියෙනවද? දන්නවද? අඳුරනවද? අඳුරන කට්ටිය ඇති. මේකට තමයි කියන්නේ කැසි පිත්තන් සාකේ. මේක වැල් වශයෙන් තමයි හැදෙන්නේ. මේක අපි ජෙලි එකක් වශයෙන් කොහොමද හදාගන්නේ කියන එක තමයි මම අද කියලා දෙන්න යන්නේ. මේක ගොඩක් කට්ටිය මේ වතු වල වල් ගහක් කියලා උදුරලා දානවා. නමුත් මේක බොහොම ගුණදායක, ස්වාභාවික, කිසිම වසක් විසක් නැති බෙහෙත් ඖෂධයක්. බොහොම වටින බෙහෙත් ඖෂධයක්. මේක අපි ඉස්සරවම මේක හොඳට හොදා ගන්න. මේක හොදලා තියෙන්නේ දැන්. මේක ඉස්සෙල්ලා හොඳට කොළ ටික හොදා ගන්නවා. හොඳට පිරිසුදු කරලා අරගෙන අපි මෙන්න මේ වගේ බ්ලෙන්ඩර් එකට දැන් ඉස්සර නම් මේවා වංගෙඩිය කොටවනේ ගත්තේ. දැන් අපි මේක දානවා බ්ලෙන්ඩර් එකට. හරිද? මේ බ්ලෙන්ඩර් එකට දාලා මේක අපි හොඳට මේ අබර ගන්නවා. මේක වතුර දියර වෙනකොට අබර ගන්න ඕනේ. මේකට අපි වතුර ටිකකුත් මේකට කැමති නම් අතුරු පසක් හැටියට පාවිච්චි කරන්න කැමති නම් ඕන සීනි ටිකක් කලවම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බෙහෙත් ඖෂධයක් හැටියට සීනි කලවම් නොකර මේක මෙහෙම මේකේ හදාගන්න ඕන. බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා.
දැන් අපි බලමු මේක ජෙලි එකක් වශයෙන් හදාගන්න කොහොමද අපි දාගන්නේ කියලා. දැන් මේ වගේ පෙරාණයක් අරගෙන අපි මේකේ තියෙන අපි අඹරගත්ත මේ කොළ වර්ගය මෙහෙම මේකට අපි දාගන්නවා. මෙහෙම දාගන්නවා. දාගෙන මේක අපි මේකෙන් අපි හොඳට මේ මික්ස් කරලා මේක අපි පෙරා ගන්න ඕනේ. මේක ටිකක් ඝනකමයි ටිකක් ආරියක ටිකක් වෙලා යන වැඩක්. නමුත් ඉතින් මේක අපි මේ පෙනාරෙන් මේක පෙරා ගන්නවා. නැත්තම් මේක කොළ කෑලි තියෙන්න පුළුවන්. කන වෙලාවට කොළ කෑලි තියෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි මේක හොඳට මේ වැඩ කරලා ගෙදර ඉන්න ගමන් වත්තට ගිහිල්ලා වත්තට ගියාම ගෙවත්තේ තියෙන මේ ඔය කොළ ಜಾති දැක්කහම ඔය කොළයක් ඒක වැලෙන් කොළ ටිකක් කඩාගෙන ඇවිල්ලා අපි අමුත් එක්ක આવොත් අපිට පුළුවන් අමුත්තට රස කැවිලි කියන අතුරු පසක් හැටියට අපිට මේක දෙන්න. ගුණදායක දෙයක් ඖෂධයක් අතුරු පසක් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන් මේක. හැබැයි කොලේ හොඳට අඳුර ගන්න ඕන. නැත්නම් ගිහිල්ලා කෙලේ තියෙන කොළ ඔක්කොම ගෙනල්ලා ජෙලි හදන්න යන්න එපා. කොලේ අඳුරගෙන ගෙනල්ලා වන ජෙලි හදන්න. හොඳේ. කියලා යනවා මේකට වැඩියට. ධනකම වැඩිනේ. කියලා යනවා. ඕනනම් මේකට සීනි ටිකක් මිශ්‍ර කරගන්නත් පුළුවන්. අතුරු පසක් එකතු කරගන්නවා නම් සීනි මිශ්‍ර කරගන්න පුළුවන්. ඖෂධයක් එකතු කරගන්න නම් මොනවත් මේකට මිශ්‍ර කරන්නේ නැහැ. අපි කර්ම තමයි මේක ගන්නෙ. ඉතින් අතුරු පසක් හැටියට ගන්නවා නම් අපිට පුළුවන් සීනි ටිකක් මිශ්‍ර කරලා ගන්න. ඒක හොඳයි බඩ දැවිල්ලට, ગેස්ට්‍රයිටිස් වලට සීනි වැඩිපුර තියෙනවා නම් සීනි අඩු කරගන්න. කොලෙස්ටරෝල් වලට මේක ස්වභාවික බොහෝම වටිනා ඖෂධයක් නිසා මේක හැම වෙලකටම බඩේ තියෙන ආමාශ රෝග රසකට මේක බොහොම මේක එක දිගට සීනි තියෙන ලෙඩෙක් එක දිගට මේක කෑවොත් මාසයක් හරියට සීනි නිට්ටාවටම සුවයි. සීනි නිට්ටාවටම සුව කරගන්න ඕන නම් මේක එක දිගටම මාසයක් හදාගෙන ගන්න
ගෙදරම හදා ගන්න පුළුවන් හින්දා මේක කිසි ගැටලුවක් නැහැ පිරිසිදු හදා ගන්න පුළුවන් නැත්තම් ඉතින් මේ තමයි අපි හදාගත්තේ මේ ජෙල් එක. හරි? මේක තමයි ජෙල් එක. දැන් අපි බලමු මේ හදාගත්ත ජෙල් එක මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට තමයි එන්න ඕනේ. දැන් මේ ජෙල් එක මේ ආකාරයට තියෙනවා. එතකොට අපි මේකට මේක අපිට ඕන වෙලාවක කන්න පුළුවන් කෑම ආහාර විදිහට මේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ තියෙන අපි ඒ හදාගත්ත ජෙල් එකක්. දැන් මේක ටිකක් වෙලා යනවා මේක ෆ්‍රිජ් එකට දාන්න ඕනේ නැහැ. මේක නිකන් එළිය තිබ්බාම මේක ජෙල් එක හැදෙනවා. මේ හදාගත්ත ජෙල් එක. මේක මම දැන් ඔයාලට මේක කොහොමද කියලා මම ටේස්ට් එක බලලා කියන්නම් කොහොමද මේක කනකොට කියලා. ඔයාලත් මේක අත්හදා බලන්න. මරු මරේ මරු කෙලගිලින්න එපා. මේක දිහා බලන්න කෙලගිලින්න එපා. හොඳේ. ඔයාලත් හදන්න. ඔයාලත් හදලා මේ වගේ මේ ජෙල් එකක් හදාගෙන අතුරුපසක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මේක ස්කිප් නොකර දිගටම මේක බලන්න. හොඳයි. තෙරුවන් සරණයි. නැවතත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මම මෙතනින් අවසන් කරනවා.